සංයුක්ත ගණිතයේ ප්‍රමිතියේ නිර්මිතය යස සෙනරත්. මුලින්ම කරන්න මොකක්ද? n සමානයි 1 මීටර සත්‍ය බව පෙන්වීම. n සමාන 1 මීටර කියලා කියනවා. සත්‍ය බව පෙන්වීම ඕනේ. හරි. n සමාන 1 මීටර. මේ පැත්ත LHS කියලා ගන්න. r සමාන 1 සිට n වෙනුවට 1 දාන්න. හරි. r සමාන 1 සිට 1 දක්වා. දැන් r ට 1 දාන්න. උත්තරේ මට කියන්න. 4යි. හරි? 4යි. RHS ගන්න. 1 බෙදීම 3. 1 ධන 1 1 ධන 5. 1 1 2යි. දෙවරක් 6 12යි 12 3 බෙදුම 7. එම නිසා n සමාන 1 විට LHS සර්ව සමයි RHS බැවින් ප්‍රතිඵලය සත්‍ය වේ. අන්න කුඩාතම ධන නිකිලයට සත්‍ය බව පෙන්වනවා. හරි? පැහැදිලිද? එහෙනම් අපි පළවෙනි අවස්ථාව පෙන්නුවා n සමාන 1 විට සත්‍ය බව. ඊළඟට මොන බලන්න. විභාගෙට මේක ලියන්න එපා. මම මේ වෙනකට පෙන්නන්න. හරි? ඔයා එක්සෑම් එකට ලියන්න ඕන මේක විතරයි. දැන් මම මේ කරන එක ලියන්න එපා. හරි? n සමාන 3 විට LHS කියලා. සිග්මා r සමාන 1 සිට 3 දක්වා. දැන් මොකද වෙන්නේ? එක වතාවක් 1 ධන 3. ඒක එකතු වෙනවා. එකට පස්සේ තියෙන දෙකනේ. දෙක වතාවක් 2 ධන 3. ඒක එකතු වෙනවා. 3 වතාවක් 3 ධන 3. දැන් මෙතන 5 වගේ තිබ්බම මොකද වෙන්නේ? මේ ටිකම ගිහිල්ලා ආයෙත් වෙන්නේ. මේකට එකතු වෙනවා කීයද? 4 වතාවක් 4 ධන 3. ඒක එකතු වෙනවා. 5 වතාවක් 5 ධන 10 වගේ තිබ්බම 10. උත්තරේ මට කියන්නේ මෙතන 4යි. මෙතන 10යි. 27. මෙතන කියන්නේ 27යි 14යි කියන්නේ නෑ මෙතන 18. 18යි මෙතන මෙතන ඉන්නේ 14යි 18යි කියන්නේ 32. හරි RHS වල බලන්න n වෙනකොට වෙයිලා RHS කියන්නේ මේ ටික. හරි 2 2 ධන 1 2 ධන 5 2 නෙමෙයි 3 3 3 n වෙනකොට 3 දැන් මේ 3යි කැපෙනවා 3 1යි 4යි 8යි 32. හරි පැහැදිලිද වෙන්නේ n සමානයි 6 දාන්න කිව්වොත් මොකද කරන්නේ මේ පැත්තට LHS මෙහෙම 6ක් ලියලා ඒ එන අවසානයේ එකතු කරන්නේ RHS එකට 6 දාන්න කිව්වොත් කෙලින්ම ආත්ම දෙවිත කියනවා 6 දාන්න. පැහැදිලිනේ වැඩි. ඒක විභාගෙදි කරන්න ඕනේද? නෑ. මොකක් විතරද කරන්නේ මේක විතරයි. අරක මම කිව්වේ මේ ප්‍රතිඵල ඇත්ත බව පෙන්වන්න විතරයි. මේක ඇත්තටම ප්‍රායෝගික බව පෙන්වන්න විතරයි කිව්වේ. ඒක ලියන්න. විභාගෙදි ලියන්න එපා. මේ සැක වෙන්න පොතුවක් දාලා විතර ලියන්න වැදගත්. හරි. n සමානයි p විට සත්‍ය බව උපකල්පනය කරමු. හරි ඒගොල්ලෝ අපේ වැඩේට නම්ම ගන්න. උපකල්පනය කරමු. හරි. උපකල්පනය කරමු කියලා මේක ලියන්න. හරි. දැන් මොකද කරන්නේ? r සමාන 1 සිට p දක්වා r ධන 3. හරි. හොඳට බලාගෙන ඉන්න. p බෙදීම 3 p ධන 1 p ධන 5. හරි. මේකට ලකුණු 15කට. හරි. මම ඔය කියපු කාරණාව ඔයා මේ ඉඩ ඇතුලේ හරිද මේක නම් ඉඩ මේ හතරෙන් එකක් ඇතුලේ වගේ ලියලා ඉවර කරන්න. මොකද ඊට පස්සේ තියෙන සුළු කිරීමකට සෙලෙක්ටිව් ඉඩක් ගන්න පුළුවන්. හරි. හරි. දැන් ඊට පස්සේ තියෙන්නේ n සමානයි p ධන 1 විට සත්‍ය බව පෙන්වීම. හරි.
දැන් මෙතනින් පස්සේ තමයි සුළු කිරීම තියෙන්නේ. ඔබට බලන්න. මේක මුලින්ම ලියන්න. මම ටිකක් සැරේ කිව්ව ඉඩක් තියලා මේක ලියන්න. හරි. මම තාමත් ලියලා තියෙන්නේ p ධන 1 විට සත්‍ය බව පෙන්වන්න කියලාත් මම ලියලා තියෙන්නේ p විට සත්‍ය බව කියන උපකල්පිත ප්‍රතිඵල එක්ක. මේක විතරයි ලියලා තියෙන්නේ. LHS වල ඒකම තියෙනවා. RHS වල තියෙන එක. ඔයා මේකට එකතු කරන්න. මෙන්න මේක. කෝ බලන්න මට කියන්න මම මේ එකතු කරේ මොකක්ද කියලා තීරිච්ච අය අත උස්සන්න බලන්න. මම මේකට ඔයත් බලනකම් ඉන්නවා. උස්සන් ඉන්නේ. මම මේ දෙපැත්තටම එකම දේ එකතු කරා. ඊදල එක්වෙනි පදේ. මම විතර මේ තියෙන්නේ. ඊදල. ඒකම මේ පැත්තට එකතු කරා. ඒ දන්නේ නැහැ නේද දෙපැත්තටම එකතු කරා. ඒ දන්නේ නැහැ මේ පැත්තට එකතු කරලා නිකන් එන එහා පැත්තට එකතු කරා. ඕන්න කෙනෙක්ට පුළුවන් මේක කරන එහෙම කපලා දාන්න. අයි මුලින් ඉඳන් ගන්නවා. හරි. ඉතින් මේ බැලන්ස් කිරිල්ලක් කරන්නේ මේ පැත්තට එකතු කරනවා ඊදල එක්වෙනි පදේ. දැන් ප්‍රශ්නයක් අහන ඒ ප්‍රශ්නෙට හැමෝම උත්තරයක් දෙන්න ඕනම හැමෝගෙන්ම අහනවා මෙන්න මේක මේ තියෙන කොටස කියලා කියන්නේ මොකක්ද කියලා මම ඔයාලගෙන් අහනවා මේ මොකද්ද මේ උපකල්පිත ප්‍රතිඵලය කියන එකට මම එක හැබැයි ඊට වැඩි දෙයක් බලාපොරොත්තු වෙනවා හරි එකයි උපකල්පිත ප්‍රතිඵලය තමයි හැබැයි ඊට වැඩි වෙන අර්ථයක් නෙකේ මේ තියෙන්නේ පද p ප්‍රමාණයක එකතු ආසෙ මම ඒක තමයි කියන්නේ හිටියේ කියලා දැන් කියන්න එපා. හරි. මේ තියෙන්නේ පද p ප්‍රමාණයක එකතුව. මේ තියෙන්නේ එතකොට පද p ප්‍රමාණයක එකතුව. එතකොට මේ තියෙන්නේ කමඩි දෙකේ සමාන පද p ප්‍රමාණයක එකතුව. එතකොට හලෝ මේ තියෙන්නේ පද n ප්‍රමාණයක එකතුව. දැන් මම ඔයගෙන් අහනවා මේ තියෙන්නේ පද p ප්‍රමාණයක එකතුව තියෙන්නේ. පද p ප්‍රමාණයක එකතුව තියෙන්නේ. පද p ප්‍රමාණයක එකතුව තියෙන්නේ. ඒකට ගෙනල්ලා p දාන එක් වෙනි පද එකතු කරනවා. ඒත් මම අහන්නේ මේ ඔක්කොගෙම කියවෙන්න බෑ. පද කොච්චරක එකතුවද මේ තියෙන්නේ? p දාන එක එකතුව මේ දින පද p දාන එක ප්‍රමාණයක එකතුව. මේ තියෙන්නේ පද p ප්‍රමාණයක්. ඒකට එකතු කරනවා p දාන එක් වෙනි පදේ. එහෙනම් මේ දැන් මෙතන සමස්තය ලෙස තියෙන්නේ කොච්චර? පද p දාන එක ප්‍රමාණයක එකතුව. හරි. එතකොට මේ තියෙන්නේ මොකක්ද? ඒ ඉතින් පද p දාන එක ප්‍රමාණයක එකතු වෙන්නේ බෑ. එහෙනම් ඔයා කරන්න මේ ටික ලිව්වා. මෙහෙම ලියන්නේ අපි පුතු කරලා ඕන්න අපි තේරුම් ගන්න ලියන්න. හරි. මේක ලිව්වා. මේක එකතු කරා. මේක ලිව්වා මේක එකතු කරා. මෙන්න මේ පැත්ත අරගෙන සුළු කරා. හරි. සුළු කරද්දී බලන්න. දැන් සුළු කිරිල්ලක්දී p දාන එක p දාන 5. dan p දාන එක p දාන 4. තක්දල වලින් දුක පදයක් p දාන එක එළියට ගත්තම ඉතුරු වෙනවා p වතාවක් p දාන 5 බෙදීම 3 දාන p දාන 4 මම දැන් දෙකක් p දාන එක දෙන්නගේ එළියට ගත්තා p දාන එක බෙදීම 3 p වර්ග දාන 5යි p දාන 3යි p දාන 12 ඒක නම් සැර පිටිද බලන්න හරි පොදු හරය ගත්තාම 3 පොදු හරය කරලා 3යි p මෙතනින් 12යි හරි මෙහෙම දැම්මා
p වර්ග ධන 8යි p ධන 12යි. හරි. සාධක කඩ 6 වරක් දෙකනේ. මෙතෙන්ට ගත්තා. මොකද්ද කරපු සුළු කිරීම p ධන 1 වෙනි පදයේ දෙපැත්තටම එකතු කරා. වම් පැත්තේ එහෙම තියාගෙන RHS සුළු කරා. සුළු කරන ටිකට තමයි ඉඩ යන්නේ. ලකුණු 10ක් යනවා. හරි. පොදු හරයක් ගත්තා මොකද බැලන්ස් එකට සුළු කරා. අන්තිමට තමයි මෙන්න මෙහෙම එකක් ක්ලියර්. දැන් ඔයාම දන්නවා මේ තියෙන පද p ධන එක එකතු. මම මෙහෙම එකක්. R සමාන 1 සිට p ධන 1. හරි. ඇයි දැන් මේකේ p ධන එක එකතු වෙන්නේ? p වෙනකම් පද දෙක තියෙනවා p ධන එකක් ගෙනාලා එකතු වුණා. p ධන 1 වෙනි පද. එහෙනම් ඔක්කොම ටික කියන්නේ p ධන එකේ එකතු වුණා. මම මේක වෙනස් කළා නේද? ඊළඟ මම ගහන උඩින් ඉරක්. ඇයි දන්නේ ඉරක් කියන්නේ? යටින් නිදි ගහන්නේ උඩින් ඉරක්. ඇයි මේ උඩින් ඉරක් ගහන්නේ? කලින් එතන තිබ්බේ p. දැන් මෙතන තියෙන්නේ p ධන 1. කලින් තියෙන්නේ p මේ p දැන් තියෙන්නේ p ධන 1 තියෙන අවස්ථාව. එහෙනම් p තිබ්බ අවස්ථාව p ධන 1 කියන අවස්ථාව මගින් ඇත්ත වුණා. p කියන අවස්ථාව p ධන 1 කියන අවස්ථාව මගින් ඇත්ත වුණා. එහෙනම් සාධනය කළා ඉවරයි. කලින් මෙතන තිබ්බේ p ධන 1 නේ. p ධන 1ට එකක් එකතු වෙනවා. p ධන 1ට පහක් එකතු වෙනවා. කලින් මේ තැන් වල තිබ්බේ p එහෙනම් ඇත්ත වුණා. ඊළඟට කරන්න මොකක්ද? සත්‍යාපන වදන්තේ ලියලා වැඩේ බැලන්ස් කරන එක. සත්‍යාපන වදන්තේ n සමානයි p විට සත්‍ය බැවින් හරි මම මේ ලියන්න කම්පා කරා n සමානයි p විට සත්‍ය බැවින් n සමානයි p ධන 1 විට සත්‍ය වේ. කුඩාතම ධන නිකිලයට සත්‍ය බව සාධිතයි. n සමාන 1 එම නිසා ගණිත පිටු ගුණ ධර්මයට අනුව සියලු n අතර ධන නිකිල සදා ප්‍රතිඵලය සත්‍ය වේ. හරිනේ. කොහොමද ඔයාලට අමාරු ගානක් ආව මෙහෙම තමයි ලියන්න වෙන්නේ. ඔච්චරයි තියෙන්නේ. ඉන්න මේ සියල්ලටම ඔක්කොටම මේ පැකේජ් එකටම පහයි. එක කෑල්ලක් හරි නැත්තම් මෙතන මේ වගන් තියෙන නැත්තම් පහයි. LHS RHS දාලා නැත්තම් පහයි. දෙපැත්ත සමාන වෙලා නැත්තම් පහ කොහොමද? හරි දෙපැත්ත සමාන වෙලා ඒ බව සත්‍යාපිතව දීපලා n සමාන 1 විට LHS RHS සමාන බව වෙලා ප්‍රතිඵලය සත්‍ය වේ කියන දේ පහයි. මේකට මෙහා තිබ්බොත් පහදී මේ ෆුල් පැකේජ් එකට පහයි. සුළු ක්‍රීම් ක්‍රියාවලියේ මෙතෙන්ට කරලා වහලෙන් දාලා තිබ්බොත් 10යි. වහලෙන් නැත්තම් 5ක්. සංයුක්ත ගණිතයේ ප්‍රමිතියේ නිර්මිතය යස සෙනරත්